ඔයාලා දන්නවද? අද අපි කතා කරන්න යන්නේ ඕනෑම ආයතනයක සාර්ථකත්වයට මුල් වන ඉතා වැදගත් මාතෘකාවක් ගැන. ඒ තමයි මානව සම්පත් කළමනාකරණය. HRM. සරලවම කිව්වොත් මේ ආයතනයක සේවය කරන පුද්ගලයින්ව නිවැරදිව කළමනාකරණය කරන ක්‍රමවේදයයි. අපි යම් කාර්යයක් කිරීමට පෙර ඒ සඳහා අවශ්‍ය මෙවලම් තෝරාගෙන ඒවා මුවහත් කර නිවැරදිව භාවිතා කරමින් නැවත සුරක්ෂිතව තබා ගන්නවා වැනි දෙයක් තමයි මේදී සිදුවන්නේ. ඒ කියන්නේ ආයතනයේ ඉලක්ක සපුරා ගැනීමට නිවැරදි පුද්ගලයා නිවැරදි ස්ථානයට යොමු කර ඔවුන්ගේ හැකියාවන් දියුණු කරමින් ඔවුන්ව සතුටින් හා උනන්දුවෙන් ආයතනය තුළ රඳවා තබා ගැනීමේ සමස්ත ක්‍රියාවලියයි මානව සම්පත් කළමනාකරණය කියලා හඳුන්වන්නේ. දැන් අපි බලමු මානව සම්පත් කළමනාකරණයට අයත් වන ප්‍රධාන කරුණු මොනවද කියලා. බඳවා ගැනීම. ආයතනයකට අවශ්‍ය සේවක සංඛ්‍යාව සහ ඔවුන් සතු යුතු කුසලතා හඳුනාගෙන සුදුසුම පුද්ගලයන්ව තෝරා බඳවා ගැනීම මෙහි පළමු පියවරයි. පුහුණුව හා සංවර්ධනය. බඳවාගත් සේවකයන්ගේ දක්ෂතා නිරන්තරයෙන් වර්ධනය කළ යුතුය. එනිසා ඔවුන්ට අවශ්‍ය පුහුණුවීම් ලබා දීම සහ නව දැනුම ලබා දීම මෙහිදී සිදු කරනවා. කාර්යඵල ඇගීම. ඔවුන් කරන වැඩ කටයුතු නිසි ලෙස තක්සේරු කර අවශ්‍ය මඟ පෙන්වීම් ලබා දීම වැදගත්. ඒ වගේම ඔවුන්ගේ සේවයට සාරිලන සාධාරණ වැටුපක් දීමනා සහ සුබ සාධන කටයුතු සොයා බැලීමත් HR අංශයේ වගකීම. සේවක සබඳතා සහ නීතිමය පද්ධතිය. සේවකයන් සහ කළමනාකාරීත්වය අතර යහපත් සබඳතාවක් පවත්වා ගැනීමත් කම්කරු නීති රීති නිසි ලෙස පිළිපදිනවාදයි සොයා බැලීමත් මෙහිදී සිදුවේ. ඉතින් ඔයාලට තේරෙනවා ඇති මානව සම්පත් කළමනාකරණය කියන්නේ ආයතනයක හදවත වැනි කාර්යයක් බව. සරලවම කිව්වොත් ආයතනයක් තුළ මිනිසුන්ට අදාළ වන සියලුම දේ පාලනය වන මධ්‍යස්ථානය මෙයයි. අද අපි මානව සම්පත් කළමනාකරණය ගැන සරලව කතා කළා. මේ වීඩියෝ එකෙන් ඔබ යම් දැනුමක් ලැබුවා නම් අනිවාර්යෙන් ලයික් එකක් දාලා යාළුවොත් එක්ක ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝ එකෙන් නැවත හමු වෙමු.